තෙරුවන් දුවේ පුතේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ගණිතය YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2008 සාමාන්‍ය පෙළ විභාගයේ වර්ගඵලය සහ පරිමිතිය ගැටලුව. වෙනදා වගේම පළවෙනි වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා. ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක. ඒ වගේම අදින් මම පරිමිතිය සහ වර්ගඵලයේ වීඩියෝ කතා කරන එක පොඩ්ඩකට නවත්තනවා. මොකද අනිත් පාඩම් වලට ඉඩ දෙන්න ඕන නිසා මේ වගේම ඉතිරි කොටස් ටික ළඟ පේපර්ස් වල කතා කරලා ඉවර කරලා ආයත් පරිමිතිය සහ වර්ගඵලයේ 2008 කලින් ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් යමු වීඩියෝ එකට. දෙකලවර අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙකක් සහිත මීටර 20ක් දිග හා පළල මීටර 14ක් වන ඍජු කෝණාශ්‍රාකාර ගෙවත්තක දල සටහනක් රූපේ දැක්වේ. අපිට දීලා තියෙනවා මේ ආකාරයේ ඍජු කෝණාශ්‍රාකාර ගෙවත්තක් දිග මීටර 20යි පළල මීටර 14යි. මේකේ තියෙනවා දෙපැත්තේ අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙකක්. පළවෙනි කොටස අහනවා ගෙවත්තේ මුළු වර්ගඵලය කීයද කියලා. අපි දන්නවා මුළු වර්ගඵලය කියන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. ඔය ඍජු කෝණාශ්‍රයේ දිග 20යි පළල 14යි. එහෙනම් 20 වැඩි කිරීම 14 බිඳුවකට දැම්මොත් දෙවරක් 14 28යි 280යි වර්ග මීටර කියලා එනවා ගෙවත්තේ පළල. ඊළඟට දෙවෙනි කොටස කියනවා මල් පාත්ති දෙක සඳහා වෙන් වී ඇති වර්ගඵලය. මල් පාත්ති දෙක වෙන වෙනම අර්ධ වෘත්ත දෙකක් කියලා. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියලා හිතලා හදන්නත් පුළුවන්. එහෙම හදනවට වඩා අපිට ලේසි මේ අර්ධ වෘත්ත දෙක එකතු වුණාම සම්පූර්ණ වෘත්තයක් හැදෙනවා. ඒ වෘත්තයේ අරය 7 සෙන්ටිමීටර. විස්කම්භය 14ක් නිසා අරය 7යි. ආන් එහෙනම් මට ලියන්න පුළුවන් වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. 5 7 22යි අරය 7යි. 4 වැඩි කිරීම 7. 4ක් 2 14න් 4 එකක් ඉතුරුයි 4ක් 2 14යි 1යි 15යි 154යි වර්ග මීටර කියලා එනවා වෘත්තාකාර මල් පාත්තියේ සම්පූර්ණ වර්ගඵලයේ අර්ධ වෘත්ත දෙකේම වර්ගඵලය. තුන්වෙනි කොටස කියනවා ගෙවත්තේ හරිමැද සමචතුරස්‍ර පොකුණක් ඉදි කිරීමට අවශ්‍ය වන්නේ පොකුණ එක් මල් පාත්තිය අතර අඩුම වශයෙන් මීටර 2ක දුරක් ඉතිරි වෙනසේය. එසේ ඉදි කළ හැකි විශාලතම පොකුණේ පිහිටීම දැක්වෙන දල සටහනක් අදාළ මිනුම් සමග ඉහත රූපේ ලකුණු කරන්න. එහෙනම් මේ අර්ධ වෘත්තාකාර මල් පාත්ති දෙක අතර හරි මැදි පොකුණක් ඉදි කරන්න ඕන. ඔය පොකුණේ හැඩේ සමචතුරස්‍රයක් වෙන්නත් ඕන. එහෙනම් හැඩේ සමචතුරස්‍රයක් වෙන්න ඕන. ඒ වගේම සමචතුරස්‍රයේ පාද හතර සමානයි සමචතුරස්‍රයක් නිසා සමචතුරස්‍රයේ ඉඳලා මේ අර්ධ වෘත්තයට තියෙන ગેප් එක මීටර 2ක් වෙන්න ඕන. මෙයාටත් ગેප් එක මීටර 2ක් වෙන්න ඕන. ඔන්න ඔය ආකාරයට පෙන්වන්න වෙන්නේ. එතකොට බලන්න මෙතන 20යි මීටර දිගක් තියෙනවා. 20 ඉඳලා මේ කෑල්ල 7යි අර මේ පැත්තෙත් 7යි. එතකොට 7යි 2යි දෙපැත්තෙන් 9 ගානේ අඩු වුණාම මීටර 18ක් දෙපැත්තෙන්ම අඩු වෙනවා. 20න් 18ක් අඩු වුණාම මේ අපි හදන සමචතුරස්‍රාකාර පොකුණේ එක පැත්තක වර්ගඵලයේ මීටර 2ක්. එක පැත්තක දිග මීටර 2ක් වෙන්න ඕනේ. ඊළඟට රෝම ඉලක්කම් 4 කියනවා පොකුණේ මතු පිට වර්ගඵලය සොයන්න. එහෙනම් පොකුණේ වර්ගඵලය කියලා කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. දිග මීටර 2යි පළලත් මීටර 2යි දෙවරක් 2 4යි වර්ග මීටර කියලා ගන්න පුළුවන්. ඊළඟට කියනවා මල් පාත්ති දෙක හා පොකුණ සඳහා වෙන් කර ඇති කොටස් හැර ඉතිරි කොටසේ තන වගා කිරීමට වගා කිරේ. මේ අනුව වැඩිම බිම් ප්‍රමාණයක් වෙන්ව ඇත්තේ කුමක් සඳහාද කියලා අහනවා. එහෙනම් අපි තන වගා කරලා තියෙන වර්ගඵලය හොයාගමු. තෘණ වගා කරලා තියෙන වර්ගඵලය කියලා කියන්නේ මුළු ඍජු කෝණාශ්‍රයේම වර්ගඵලය 280යි. ඕකෙන් අඩු වෙන්න ඕන මේ 154 මල් පාත්ති දෙකට. ඊට අමතරව මේ වර්ග මීටර 4 පොකුණට. එහෙනම් ওই දෙකේ එකතුව 280න් අඩු කරපුවාම වෙනවා තන වගා කරලා තියෙන වර්ගඵලය. 280 අඩු කිරීම 4යි 4යි 8යි 5යි 1යි 158 10න් 8ක් 2යි. මෙතන 7යි 7න් 5ක් 2යි 2කින් එකක් 1යි 122යි වර්ග මීටර. එහෙනම් තන වගා කළ වර්ගඵලය 122යි වර්ග මීටර. පොකුණේ වර්ගඵලය 4යි මල් පාත්ති දෙකේ වර්ගඵලය 154යි. එම නිසා වැඩිම වර්ගඵලය මල් පාත්ති වලට තමයි අයින් කරලා තියෙන්නේ. මල් පාත්ති සඳහා.
ඊළඟට රෝම ඉලක්කම් 5 කියන්නේ රෝම ඉලක්කම් 4 තමයි සමචතුරස්‍රයේ වර්ගඵලය ඇහුවේ. රෝම ඉලක්කම් 3 කිව්වේ මේ සමචතුරස්‍රය ඇඳලා පෙන්නන්න කියලා. දැන් රෝම ඉලක්කම් 5 තමයි වැඩිම වර්ගඵලය මොකේද කියලා ඇහුවේ. 6 වෙනි කොටසට යමු. 6 වෙනි කොටස කියනවා ගෙවත්තේ එක් මුල්ලක සිට පොකුණ තෙක් ඇති අඩුම දුර සොයන්නලු පිළිතුරු කරණීය ආකාරයෙන් දැක්වීම වෙන ප්‍රමාණවත්ලු. එක මුල්ලක ඉඳලා පොකුණ දක්වා ඇති අඩුම දුර කියලා කියන්නේ මේ දුර. එතකොට අපි දන්නවා මේ පැත්ත දිග 2.7 එකතු වුණාම 9 මීටර මේ පාදේ. මෙතන ඉඳලා මෙතනට දුර. එතකොට 20න් හරියටම භාගයක් ගියොත් 10යි. 10 ඉඳලා මේ මෙතන ඉඳලා හරි මැදටම 10යි. හැබැයි මීටර එකක් වෙනවා මේ කෑල්ල. 10න් එකක් අඩු වුණාම මේකත් මීටර 9යි. දැන් එතකොට අපිට හොයන්න පුළුවන් කෙටිම දුර කියලා කියන්නේ x. පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. කර්ණය කියන්නේ x. x වර්ගය සමානයි 9 වර්ගය ධන 9 වර්ගය. අපිට ලියන්න පුළුවන් x වර්ගය සමානයි 9 වර්ගයට 9 වර්ගය එකතු වුණාම 2යි 9 වර්ගය. එහෙනම් x කියන්නේ වර්ගමූල 2යි 9 වර්ගය. එහෙනම් 9 වර්ගයේ වර්ගමූලය 9යි මූල 2 අපි දන්නේ නැති නිසා එහෙමම තියෙනවා 9යි මූල 2යි කියලා එනවා. කෙටිම දුර පොකුණේ එක මුල්ලක ඉඳලා ගෙවත්තේ එක මුල්ලකට තියෙන කෙටිම දුර. එතකොට ඔන්න ඔය විදිහට ගැටලුව සාකච්ඡා කරලා ඉවර වෙනවා. මේ වගේ බලුත් වීඩියෝ එකකින් වර්ගඵල පරිමිතිය නෙවෙයි වෙනත් පාඩමක කොටසක පාස් පේපර්ස් 2020 ඉඳලා ආපස්සට 2008 දක්වා කතා කරන අලුත් වීඩියෝ සීරීස් එකකින් හමු වෙමු. එතකන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.